ආයුබෝවන් දරුවනි. අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අඛණ්ඩව කරගෙන යන්න බලාපොරොත්තු වෙන ආරම්භ කරාට මැදින් පොඩි අවුල් වෙනවා. වෛරස් උනක් ඇදිලා දවස් ගාණක් විවේක ගන්න සිද්ධ වුණා. නමුත් අද සිට අපි නැවත මේ ප්‍රශ්න සාකච්ඡාව කරගෙන යමු. දැන් ටිකින් ටික විභාගෙට ලං වෙගෙන එනවා. ඉතින් අපි 2018 ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරමින් හිටියේ. මම හිතන්නේ අපි 9ක් කරලා තියෙනවා වීඩියෝස්. අද 10 වෙනි එක ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අපි 2018 ප්‍රශ්න පත්‍රය ළඟට අරගෙන අපි ප්‍රශ්න 12 දක්වා කරා. දැනට නොකරමු පාඩම් අතහැරලා ප්‍රශ්න දෙකක් මට මේ දින ඉදිරියට අතහැරියා. 12 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න 10ක් කරලා තියෙනවා. 13 වෙනි ප්‍රශ්නයේ සිට අද අපි සාකච්ඡා කරමු පිළිතුරු ලබා ගන්න විදිහ. බලන්න 13 වෙනි ප්‍රශ්නය. ශාකයක සෛලම සහ ප්ලෝයම පටකවල ප්‍රධාන කෘත්‍ය නිවැරදිව දැක්වෙන්නේ කුමන වර්ණයේද? ඔයගොල්ලෝ දන්නවා ශාක පටක පාඩමේ සංකීර්ණ ස්ථිර පටකවල සෛලම පටකේ සහ ප්ලෝයම පටකේ වෙනම ඉගෙන ගත්තා. සෛලම පටකයෙන් ඔයගොල්ලන්ට මතකයි සෛලම පටකය කියන්නේ කාස්ටීය ශාකයක නම් ලීය. සෛලම පටකයෙන් කරන්නේ ජලය සහ ಖನಿಜ ලවණ පරිවහනය. ප්ලෝයම් පටකය කියන්නේ පොත්ත, එකකින් කරන්නේ ආහාර පරිවහනය. මේක සාමාන්‍ය අර අවබෝධය තුළ පිළිතුරු තෝරන්න පුළුවන් එක. කලබල වීමේ වැරද්දුවත් විතරයි මේක වර්ධින්නේ. බලන්න සෛලම පටකය මගින් පරිවහනය කරන්නේ මේක අහන්නේ ප්‍රධාන කෘත්‍ය නිවැරදිව කියලා නේ කියන්නේ. ඒ සෛලම පටකේ ප්‍රධාන කෘත්‍යයක් තමයි ජලය පරිවහනය. එහෙනම් මේ උත්තර දෙක අපි අයින් කරනවා. මේ උත්තරයයි අයින් කරනවා අපි. මේ උත්තරය අයින් කරනවා. සන්ධාරණය කියන උත්තරය අයින් කරනවා. මේක අයින් කරනවා. දෙවෙනි උත්තරය අයින් කරනවා. ඊට පස්සේ අපි අයින් කරනවා ආහාර පරිසංක්‍රමණය කියන එක අයින් කරනවා. ඒතර 1 සහ 3 තමයි දැන් අපිට ඉතිරි වෙන්නේ. ඒතර ප්ලෝයමින් කරන්නේ මොකද්ද? සන්ධාරණය නෙමෙයි. ආහාර පරිසංක්‍රමණය. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්නේ පිළිතුරු අංක 3. පිළිතුරු අංකය වෙන්නේ 3. බලමු ඒකේ පිළිතුරු ලකුණු කරන්න. පිළිතුරු අංකය වෙන්නේ මේකේ මෙන්න මේක 3. මෙන්න මේ අංක 3 පිළිතුරු තමයි නිවැරදි වෙන්නේ. ඊට පස්සේ අපි බලමු 14 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන ඔක්සයිඩ් අතුරින් යකඩ නිස්සාරණ ක්‍රියාවලියට සහභාගී නොවන ඔක්සයිඩ්. යකඩ නිස්සාරණයේදී මේ දරුවන්ට මතකයි දැන් මෙතන ඔක්සයිඩ් 4ක් දීලා තිනවා. කැල්සියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, සිලිකන් ඩයොක්සයිඩ්. එතන සාමාන්‍ය අවබෝධය තුලම අපිට කියන්න පුළුවන් මේකේ මැග්නීසියම් ඔක්සයිඩ් භාවිත වෙන්නේ නැහැ කියලා. නමුත් අපි ඒක තහවුරු කරගමු. ඔයාලට මතකයි යකඩ නිස්සාරණ ක්‍රියාවලියේදී මම මේ මූලික කරුණු මතක් කරන්නම්. අමුද්‍රව්‍ය විදිහට ගත්තේ හුණුගල් වල තියෙනවා කැල්සියම් කාබනේට්. ඒ වගේම යපස් Fe2O3 හීමටයිට් තියෙනවා. ඊට පස්සේ කෝක් ගල් අඟුරු කාබන්. ඉතින් මේගොල්ලන්ගෙන් එන ඔක්සයිඩ් ගත්තහම කැල්සියම් ඔක්සයිඩ් මෙතනින් එනවා රත් වෙනකොට කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් කාබන් සමග ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කාබන් මොනොක්සයිඩ්. හරි. එතකොට දැන් මේකෙදි මේ නිස්සාරණ ක්‍රියාවලිය දැන් ඔයගොල්ලන් පේනවා කැල්සියම් ඔක්සයිඩ් සම්බන්ධ වෙනවා කැල්සියම් ඔක්සයිඩ් සිලිකන් ඩයොක්සයිඩ් එක්ක එකතු වෙලා හැදෙනවා කැල්සියම් සිලිකේට් CaSiO3 ලෝබොර හැදෙන්න
මෙන්න මේ දෙන්නම දායක වෙනවා. කැල්සියම් ඔක්සයිඩ් සිලිකන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් දායක වෙනවා. කාබන් ඩයොක්සයිඩ් කෝක් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් හදනවා. නිසා කාබන් ඩයොක්සයිඩ් දායක වෙනවා. එතන අපේ පිළිතුරු වල තියෙනවා උගලක් තියෙනවා. පිළිතුරු වල තියෙනවා මේ බලන්න කැල්සියම් ඔක්සයිඩ් එයා දායක වෙනවා. කාබන් ඩයොක්සයිඩ් දායක වෙනවා. සිලිකන් ඩයොක්සයිඩ් දායක වෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් දායක වෙන්නේ නැහැ. නිසා පිළිතුරු වෙන්නේ මේකේ පිළිතුරු අංක 2. ඊළඟට අපි යමු 16 වෙනි ප්‍රශ්නයට ප්‍රවේණීය සම්බන්ධ ප්‍රශ්නයක්. කැපිටල් T සිම්පල් T සහ සිම්පල් T සිම්පල් T යන ප්‍රවේණී දර්ශ ඇති ජීවීන් දෙදෙනෙක් දෙමුහුම් කළ විට ලැබෙන රූපානුදර්ශ අනුපාතය. අපි මේක දෙමුහුම කරලා බලමු. කැපිටල් T සිම්පල් T සිම්පල් T සිම්පල් T දෙමුහුම කරලා බලමු අපි. එතකොට එන්නේ මොකක්ද කියලා. අපි කැපිටල් T සිම්පල් T සමග මුහුම් කරමු සිම්පල් T සිම්පල් T. එන රූපානුදර්ශ අනුපාතය අහන්නේ. කැපිටල් T සිම්පල් T එකතු වුණොත් එනවා කැපිටල් T සිම්පල් T. ඊළඟට සිම්පල් T සිම්පල් T එකතු වුණොත් එන්නේ සිම්පල් T සිම්පල් T. මේක එන්න වෙන එකක් නෑ. වෙන එකක් නෑ නේද? නේ? දැන් මේකෙන් අපි තව ඕන පනට් කොටුවෙන් මේක චෙක් කරමු. පනට් කොටුවෙන් අපිට චෙක් කරන්න පුළුවන් ඕන මෙහෙම. මේ බලන්න. capital T simple T simple T simple T. तर මේ දෙන්න එකතු වුණොත් capital T simple T මේ දෙන්න එකතු වුණොත් simple T simple T මේ දෙන්න එකතු වුණොත් capital T simple T මේ දෙන්න එකතු වුණොත් simple T simple T. එතන එන රූපානුදර්ශ අනුපාත වල තියෙන්නේ මේ බලන්න. මෙයාලා දෙන්නෙක් ඉන්නවා මෙයාලා දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ එකට එක අනුපාතයෙන් එන්නේ. රූපානුදර්ශ capital T ප්‍රමුඛයි කියලා හිතමුකෝ. එතන මේ දෙන්න එකම ලක්ෂණය පෙන්නනවා. මෙතන කැපිටල් T නෑ. සිම්පල් T විතරයි තියෙන්නේ. මේ දෙන්න එකම ලක්ෂණය පෙන්නනවා. එහෙනම් පෙන්වන රූපානුදර්ශ අනුපාතය වෙන්නේ 1ට 1. 1ට 1 කියන්නේ උත්තරේ පිළිතුරු අංකයක් බලමු. පිළිතුරු අංක 1. මේ ගොඩාක් වරද්ද ගන්න අර පුරුදු මුහුම් කිරීම දානුව ලැබෙන 3ට 1 අනුපාතය කියලා වරද්දලා තිබුණා සමහර ළමයි. ඉතින් නමුත් මේක ටක් ගාලා අපිට පේනවා capital T simple T simple T simple T මුහුම් කිරීමේදී capital T ත් එක්ක simple T එකතු වුණාම එතන එක රූපානුදර්ශයක් එනවා. simple T simple T එකතු වුණාම තව රූපානුදර්ශයක් එනවා. එන්නේ දෙකක් නේ. හරි. ඊළඟට අපි යමු 17 වෙනි ප්‍රශ්නෙට. හෝමෝනයක් වන ඇඩ්‍රිනලින් වල සාපේක්ෂාංක ස්කන්ධය 183යි. මේ අනුව 183යි කියලා කියන්නේ ඇඩ්‍රිනලින් අණුවක ස්කන්ධයේ බෙදීම x කාට සාපේක්ෂවද? x කියන්නේ කාට සාපේක්ෂවද මේ 183 ඇවිත් තියෙන්නේ? යන සම්බන්ධතාවයේ x වලින් නිරූපණය වෙන්නේ. අපි සාපේක්ෂ අණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්නේ කාබන් 612 පරමාණුයි. කාබන් 612 සමස්ථානිකයේ පරමාණුවෙන් 12න් එක තමයි ගන්නේ සම්මතයේ විදිහට. එයාට සාපේක්ෂව කොච්චරද කියන එක තමයි සාපේක්ෂාණුක ස්කන්ධය වෙන්නේ. එයාට සාපේක්ෂව කොච්චරද කියන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වෙන්නේ. එහෙනම් මේ x වෙන්නට ඕනේ කාබන් 612 සමස්ථානිකයේ පරමාණුවකින් 12න් එක කියන එක. හරි? ඒක සරල සිද්ධාන්තයක්. එහෙනම් කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් 1 කියන පිළිතුර නිවැරදි පිළිතුර වෙන්නේ 2. එතකොට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නය 18 ඒක අම්ල භස්ම ලවණ පාඩම කරලා නැහැ අපි තාම. අපි 19 වෙනි ප්‍රශ්නෙට යමු. සුදු පැහැයෙන් සහ කොළ පැහැයෙන් යුත් ශාකපත්‍රයක් ශාකයේ තිබියදීම පහත සඳහන් පරිදි සකසා විවෘත ස්ථානයක තබනු ලැබේ. මෙන්න බලන්න ශාකපත්‍රයක් තියෙනවා. මෙන්න මේ ටික කොළ පාට පෙන්නනවා. මේ ටික කොළ පාට. ඒ කොළ පාටට පෙන්නලා තියෙන කොළ පාට කොටස. මේ වටේ කොටස සුදු පාටයි. කොළ පාට කොටස කියන්නේ හරිතාප්‍රද තියෙන කොටසනේ. මේ කොටසේ හරිතාප්‍රද තියෙනවා. මේ වටේ කොටසේ හරිතාප්‍රද නැහැ. දැන් මේ කළු කඩදාසියකින් වහලක් තියෙනවා. මේක දවස් දෙකක් හිරු එළිය ඇති තැනක තිබ්බට තියලා පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා.
එතකොට මේකෙන් පෙන්නනවා කළු නිල් පැහැ. ඒ කියන්නේ ඉෂ්ට පරීක්ෂාවේදී අයිඩින් දානකොට නිල් පාට වන කොටස. දැන් අහනවා එම පත්‍රයේ පෙන්නන මොකක්ද රූප සටහන වෙන්නේ මේකට ගැලපෙන. එතකොට පෘෂ්ඨය හැදෙන්නේ හරිත අප්‍රද තියෙන කොටසනේ. එහෙනම් අනිවාර්යයෙන් මෙන්න මේ කොටසේ පෘෂ්ඨය හැදෙන්න ඕනේ. හරිද? දැන් අපි ගමු අපි එක ගමුකෝ මොන වර්ණ ගන්නක් එතකොට ආට පැහැදිලි. මෙන්න මේ කොටසේ පෘෂ්ඨය හැදිලා තියෙන්න ඕනේ. හරිද? ඊට අමතරව මෙන්න මේ කොටසේ පෘෂ්ඨය හැදිලා තියෙනවා. මෙන්න මේ කොටස. මේ ටිකේ පෘෂ්ඨය හැදිලා තියෙනවා. මෙන්න මේ ටිකේ පෘෂ්ඨය හැදිලා තියෙනවා. හරි? මේ වටේ කොටස් වල පෘෂ්ඨය තියෙන්න බෑනේ. මේ කොටසේ පෘෂ්ඨය නැහැ. මේකේ නැහැ. මේකේ නැහැ. මේකේ නැහැ. මේ සම්පූර්ණ කොටසෙම නැහැ. ඒ කළු කඩදාසියෙන් වැහිලා තියෙනවා. එහෙනම් මේ දෙපැත්තේ විතරයි පෘෂ්ඨය තියෙන්නේ. එහෙනම් රූප සටහන වෙන්නේ අංක 3. හරි? ඒ 19 වෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරේ. ප්‍රශ්න 5ක් අද අපි සාකච්ඡා කරා. අපි හෙට වීඩියෝ එකකින් තවත් ප්‍රශ්න 5ක් සාකච්ඡා කරමු. හරි? සුබ දවසක් ආයුබෝවන්.